ඉතින් වෙල්කම් මික්සින් ඉත්තම අපේ පළවෙනි එඩියකට. ඉතින් අපි ගල් අරක්කුව ඒත් එක්කම බිත්තර දානවා යන කොක්ටේල් එක හදන්න යන්නේ. ඉතින් බිත්තර දානවා කියවට මේකේ සුද්ධ මල් විතරයි අපි ගන්නෙ. මේකේ ෆෝම් එක හදාගන්න ඕනේ හින්දා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මම අරන් තියෙන අපේ ෂේක් එක. ඉතින් මේක අයිස් දාලා ෂේක් කරන කලින් මුලින්ම අපි ඩයි ෂේක් කරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි මුලින්ම එහෙනම් මේක ඩයි ෂේක් කරගමු. මම දාගන්න මේක ගල් අරක්කුව. ඉතින් මිලිලීටර් 60ක් වගේ දාගන්න. ඔයගොල්ලන්ට මේක සැරට ඕන නම් තව ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. හරි එහෙනම් අපි මේක දාගමු අපේ ෂේක් එකට. ඉතින් මම දාන දේ හොල් රිසල්. ඉතින් මේ හොල් රිසල් වලට මේ මී පැණි, ඔයගොල්ලන්ට මී පැණි එහෙම නැත්නම් සුගර් සිරප් වගේ මේක දාගන්න පුළුවන්. මම මේ මී පැණි දාගන්න මේකට මිලිලීටර් 15ක් වගේ වෙන්න. හරි අපි එඩියක් දාගමු අපේ ෂේක් එකට. ඉතින් මේ පැණි දැම්මෙන් පස්සේ මේක පොඩ්ඩක් තික් වෙනවා වගේ වෙනවා. දැන් මම අරන් තියෙනවා බිත්තර. ඉතින් මේකේ සුදු මන්ද ටික වෙනවා වෙන් කරගන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලෝ හොම් ඉන්න මම මේ ටික සුදු මන්ද ටික වෙන් කරගෙන එන්නම්. ඉතින් මෙන්න තියෙනවා අපේ එග් වයිට් එක. අපි එහෙනම් මේක දාගමු ෂේක් එකට. මේ එග් වයිට් දැම්ම කියලා අපේ මේකේ කිසිම බෑඩ් ස්මෙල් එකක් එන්නේ නැහැ. එග් වයිට් දාන්නේ අර ෆෝම් එක ගන්න ඕන හින්දා. ඉතින් ෆෝම් එක ආම කොක්ටේල් එක බොන එක්කනට ඒක ගොඩක් ආසි හිතනවා ටිකක් ලස්සනයි. ඉතින් මම දැන් අරන් තියෙනවා වැනිලා. අපි වැනිලා වලින් දාගන්නම් මිලිලීටර් 15ක් 20ක් විතර. ඉතින් මේකම හරියට බැලන්ස් කරලා දාගන්න ඕන ගොඩක් හොඳයි. පිටාගම වැනිලා ටික. ඉතින් දැන් මම මේක ෂේක් එකකට අයිස් දාගන්නේ නැහැ. මේක ඩ්‍රයි තාම තියෙන්නේ. ඉතින් දැන් මම මේ පොඩ්ඩක් ස්ටර් කරගන්නවා. හරි එහෙනම් දැන් අපි මේක ෂේක් කරගන්න තමයි යන්නේ. ඉතින් මේක දෙපාරක් ෂේක් කරන්න වෙනවා අයිස් දාලා. ඒත් එකම අයිස් නැතුව. අපි එහෙනම් මේ මුලින්ම අයිස් නැතුව හොඳ ෂේක් කරගමු. හරි ඉතින් අපි දැන් මේක ඩයි ෂේක් කරලා ඉවරයි. ඒත් එක්කම අරගෙන තියෙනවා අයිස්. මම ඩයිස් කරලා තියෙනවා. ඒත් එක්කම දැන්වත් මේකේ ෆෝම් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන්වත් මේකේ එග් වයිට් වලින් ආපු ෆෝම් එක තියෙනවා. ඒත් මම ග්ලාස් එක ගත්ත අපේ කොක්ටේල් එක දාගන්න. ඉතින් මේක චිල් කරලා ගන්න නම් හොඳයි. ඔයගොල්ලෝ පැය කාලක් වගේ ෆ්‍රිජ් එකේ තියලා. එහෙනම් අපි ෂේක් එක දාගමු අයිස් ටික. හරි දැන් මම මේක ආයෙම තප්පර 30ක් වගේ ෂේක් කරගෙන තමයි යන්නේ. ඉතින් දැන් මම අරන් තියෙන අපේ ග්ලාස් එක. අපි ඒකට මුලින්ම දාගන්නවා පයිනැපල් ජූස්. හරි දැන් අපි අපේ කොක්ටේල් එක මේක දාගන්න තමයි යන්නේ. හරි එහෙනම් මම දැන් ග්ලාස් එකට දාගන්න මේ ටික. ඉතින් දැන් බලන්න පේනවා නේද මේකේ ෆෝම් එක ගොඩක් ලස්සනට ඇවිල්ලා තියෙනවා. අර එග් වයිට් වලින් ආපු. ඉතින් මේක බොන කෙනාට ගොඩක් ආසි තමයි මෙහෙම දැක්කම බොන්න. දැන් මේක ගානිෂ් කරන්න මම අරන් තියෙනවා කුරුදු. අපි ඒ ටිකත් ග්ලාස් එකකින් දාගමු. ඉතින් ඔයගොල්ලොත් මේක අනිවාර්යෙන් ගෙදර හදන්න try කරලා බලන්න. එහෙම බලලා මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. එහෙනම් thank you වීඩියෝ එක බලුවාට. එහෙනම් අපි next video එකේ හම්බෙමු.